කොච්චර මහන්සි වුණත් ලක්ෂ දෙකමාරේ වාහනේ ලක්ෂ 25කට ගේනවා කියලා කියන්නේ බා මහන්සි ප්‍රතිඵලයක් තියෙනවනේ. ෆුල් ආදල්. මල්ලේ අර ගෙදර යනවා කියලා කියපු නම් කියන්න ආපහු වෙනවා. හරි. අප්පට සිරේ මල් පිපිලා පිට ගන්නවනේ ඉතින්. මේ excuse me boss. පොඩි රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් වෙයිද boss? මොකද? නෑ boss. ඒ මිස්ටර් පොඩ්ඩක් ටෙල් කරන්න පුළුවන්ද all time මෙහෙ එන්න එපා කියලා boss. මගේ work උත් පැටලෙනවා boss. යකෝ දැන් මේ නිම්නාවියාව කියලා උඹේ වැඩ පැටලෙන්නේ මොකද ගියහන්කෝ? සර් නිකන් බනානා ෆ්ලවර් එකක් කතා කරනවනේ ඉඳගෙන. දැන් බොස් හිතන්න මං සර්ට සර් බොස් කිය ඉඳලා මං කොහොමද සර් එකපාරට සර්ට මල්ලි කියන්නේ නිකමට හිතන්නකෝ අර මිස් ඉන්න වෙලාවේ මට බොස් කියවුනොත් එහෙම ඔක්කොම අම්බ්‍රෙලා පවුඩර් වෙනවනේ පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්නකෝ සර්. හැබැයි කෙවියා මේ මූ කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා අයියා. පොඩ්ඩක් හිතන්නකෝ සර් නිකන් හරි මට හැබිට් එකට ගිහිල්ලා සර්ට මල්ලි කියවුනොත් ඒක චීප් නේද සර්? ඉතින් යකෝ ඔක දැන් පුරුද්දකට ගියත් ඔක හදාගන්න බැරිද කියපන්කෝ. ඔක මහ දෙයක්ද? ඒකට අවුලක් නැහැ බඩි. යකෝ උඹට මට මල්ලි කියන්න හිතෙනවා නම් මල්ලි කියපන් කිසි ප්‍රශ්නයක් නැහැ. බලපන් බලා මේ වැඩ වෙනුවෙන් මහන්සි වෙනවද බා? හැබැයි ඉතින් මේ වෙලාවේ අපිට රකින්න තියෙන දේ අපි රකින්න බෑ. හරි මල්ලි මම යනවා මල්ලි නිම්නාව වෙනවා මල්ලි